ඔයා මේ වීඩියෝ එක දකිනවා කියලා කියන්නේ ඒක කිසිම ආම්බයක් නෙමෙයි විශ්වයෙන් ඔයාට විශේෂ පණිවිඩයක් ලැබෙන්න යන්නේ. මේ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයාගේ ජීවිතයේ ඉදිරියට වෙන්න යන ඉතාමත් ලස්සන වෙනසක් ගැනයි. මේ රූපයේ ඉන්න තරාදියක් අතින් ගත්ත පුද්ගලයා දුප්පතුන්ට කාසි බෙදෙන ඉතාමත්ම පොහොසත් කෙනෙක්. මේ කාඩ් එක දිහා බලන්න. මෙතන තියෙන්නේ සමතුලිතතාවය සහ ත්‍යාගශීලීකම. මේකෙන් අදහස් කරන්නේ විශ්වය විසින් ඔයාගේ ජීවිතයේ ශක්තියින් සමබර කරන්න සූදානම් වෙනවා කියන එකයි. ඔයා පසුගිය කාලයේ ආර්ථික වශයෙන් හෝ මානසික වශයෙන් පීඩාවකින් හිටියානම් ඔයාට කාගෙන් හෝ බලාපොරොත්තු නොවුණු උදව්වක් ණයක් හෝ තෑග්ගක් ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් රැකියාවෙන් උසස් වීමක් හෝ අමතර ආදායම් මාර්ගයක් ලැබෙන්න පුළුවන්. ආදරය සහ සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාඩ් එකෙන් කියන්නේ ඔයා ඔයාගේ ජීවිතයට ආදරය ඉතාමත්ම සමබර විදිහට පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ කියන එකයි. ඔයා සහ ඔයාගේ පාර්ට්නර් අතර තියෙන එක හා සමාන ආදරයක් දීම සහ ලැබීම ඉතාමත් සමබරයි. මෙතුවක්කල් දෙදෙනා අතර අසමතුලිතතාවයක් ඇතිව ආදරයක් නම් තිබ්බේ එක්කෙනෙක් විතරක් කැප වෙන සම්මතතාවයක් නම් තිබ්බේ දැන් සිට ඒක වෙනස් වෙන්න යනවා කියලා කියනවා. දෙන්නට දෙන්න ගරු කරන උදව් කරන ආදරයක් ඔයාට ආකර්ෂණය වෙන්න යනවා. ඉතින් ආදරයක් නැති අය හිටියානම් ඉතාමත්ම හොඳ ආදරයක් ඔයාට ලැබෙන්න යනවා කියලා මතක තියාගන්න. විශ්වයෙන් ඔයාට දෙන පණිවිඩය තමයි ඔයාට ලැබෙන දේවල් වලින් තවත් කෙනෙකුට උදව් කරන්න අමතක කරන්න එපා කියන එක. එය මුදලින්ම වෙන්න ඕනේ නැහැ. ඒක කරුණාවන්ත වචනයක්, හොඳ සවන් දීමක්, පුංචි උදව්වක් වෙන්න පුළුවන්. ඔයා ලෝකයට දෙන දේ විශ්වය විසින් ඔයාට දසදහස් ගුණයකින් ආපසු ලබා දෙනවා කියලා ඔන්න කියනවා. ඉතින් මේ සුබ ශක්තිය ඔයා වෙත ළඟා කර ගැනීම සඳහා යස් කියලා විශ්වයට පණිවිඩයක් දෙන්න. සියල්ල ඔයාගේ පැත්තට සිදු වෙමින් පවතින බව විශ්වාස කරන්න. ධනාත්මකව ඉන්න විශ්වය ඔයාගේ ජීවිතය වෙනස් කිරීමට සූදානම්.